චොකලට් කනවා පේනවා වීඩියෝ ඉවර වෙච්ච ගමන් ගන්න බලන්න. Okay. Hello guys, welcome to our YouTube channel. ඔන්න ඉතින් අද එන්න තමයි YouTube channel එක හරියට පටන් ගන්නෙ. අපි ඉතින් කලිනුත් කරා channel එක. ඒක ලොකුවට කරන්න හම්බුනේ නැහැ. දැන් අපි දෙන්න ඇත්තටම කිව්වොත් ජපානයේ ඉන්නේ. Okay. එනිසා දැන් channel එක කරගෙන යන්න පුළුවන් දෙන්නට එකතු වෙලා. අද ඉඳන් පටන් ගමු. කට්ටිය subscribe කරලා, like කරලා, comment කරලා අපි follow කරලා තියාගන්න. bell icon එක click කරලා තියාගන්න. අපේ Facebook page එක, TikTok හැම එකම මේකේ link කරලා තියෙනවා channel එකේ. දැන් අපි පටන් ගමු. Guys, අද මෙයාව මාව බලන්න. ඊට පස්සේ මම මෙයාට අරන් දුන්නා අපේ ලියෝ එක ගාව තියෙන accommodation එක ගාව තියෙන මේ ගෙන්කි කියලා කඩයක් තියෙනවා මේ සුපර් මාකට් එක. ඒකේ අඩුවට තියෙනවා මං අද චොක්ලට් ಜಾති තුනකින් මේ චොක්ලට් ගෙනාවා. මෙයාට අරන් දුන්නා. ඊට පස්සේ මේ ලොකු චොක්ලට් එකකුත් තියෙනවා. අපි ඉතින් රහ බලමු. අපි ඇත්තටම අද ගත්තා චොකලට් ಜಾති ඔක්කොම බැලුවොත් තුනක් තියෙනවා, ඔක්කොම හතරක් තියෙනවා. මේ දෙක හම්බුනේ අපිට මේ ඒ කියන්නේ ඩිස්කවුන්ට් එකක් තිබ්බා එකක් 184යි යෙන්. තියෙන්නේ ඔක්කොම. අපි මුලින්ම ගත්තොත් ගානා එකේ අපිට white chocolate එකක් ගත්තේ. අතනක මේක වුණා yen වලින් yen 184ක් වුණා නේ. 84ක් වුණා. අතරම අපි මේකෙනුත් අපි normally එකක් ගත්තොත් yen 184ක් වෙන්නේ. ඒත් අර ස්පෙෂල් ඩිස්කවුන්ට් එක නිසා දෙකම 204කින් ගන්න පුළුවන් වුණා. ලාභින්ද ඒක දෙකම ගත්තා ඒක නිසා. ඒ වගේම තමයි මේ ගැලරි චොකලට් එක. ගැලරි එක ටැක්ස් ඔක්කොම එක 160 ගානක් නේ. 160 ගානක් වගේ වුණා. ඊට පස්සේ මේක 440යි yen. A few moments later. චොක්ලට් කන්න ඉතින් වැඩිපුරම පෙරේත මම හින්දා මම මේක ඕපන් කරලා බලන්න. කමන්නේ නේ. කමන්නේ. අපි අද මුලින්ම මේ මෙජි චොකලට් එකෙන් තමයි ස්ටාර්ට් කරන්නේ. මේජි. මම වැරදි නම් ඉතින් ටිකක් සමා වෙන්නේ. මේක අර ඩාර්ක් චොක්ලට් රහයින්නේ නේ. ඇත්තටම කියන අර ස්ට්‍රොං චොකලට් එක රහක් වෙනවා. ගොඩක් අර අපේ ලංකාවට එන චොකලට් වල වගේ නෙමෙයි. මාර්ම රහයි. පාටම රහයි බඩ ස්ට්‍රොං ගතිය තියෙනවා. හරි. අපි එහෙනම් ඊළඟ චොකලට් එක බලමු. ඊළඟට අපි යන් මොකක්ද යන්නේ? අපි ගාන එකට යන්න. ගාන එක නම් මම ෆස්ට් ටයිම් try කරන්නේ. white chocolate එකක් නේ. හරි white chocolate එක. ඒක white color එකෙන් මෙහෙම කිරි පහටට දිලිසෙන්න තියෙනවා වෙනවානේ. බලමු. ඒකේ ඇත්තටම white chocolate එක කිව්වට අර මිල්ක් ලහ ලොකුවට නෑ. ලොකුවට මිල්ක් රහක් නම් එන්නේ ඇත්තටම. මට මොකක්ද දන්නවද? මට ආවේ පොඩි කාලේ අපි කන්නේ අර රෝස පාටයි සුදු පාටයි මේ කවර් එක තියෙන මේ රස්බෙරි එකේ. white chocolate එක. ආන්න එක රහාවේ මට. ගරහනේ. අර ලොකුවට මිල්ක් රහක් නම් එන්නේ නෑ මේකේ. එහෙනම් රහයි. ඒකට සාමාන්‍යයෙන් රහයි උනාට. රහයි. ඒක 10න් මට නම් දෙන්න පුළුවන් 10න් 8ක්. 10න් 8. මෙජි එකට 10න් 10ම දෙන්න පුළුවන් මෙජි එකට. ෆේවරිට්. හරි ඊළඟට අපි ගැලරි එක බලමු. ඔයා දැන් මේක අන්බොක්ස් කරන්නේ මම මේක. නා ඒකේ අන්බොක්ස් කරાવી. Okay. බලමුකෝ. හරි. මේක තියෙන අර ස්ට්‍රෝං
ගතිය මේක නැහැ. මේක හොඳයි. අර නිකන් අර ලංකාවේ අර රෙවලෝ එක වගේ. ඔව්. එතකොට අර මේ මොනවද කිට් එකයි කොපිය වගේ අන්න ඒ වගේ. සාමාන්‍ය රෙවලෝ එකේ රහත් වෙනවා පීනට් තමයි ඇත්තේ. නිකන් අර මේක ඩාර්ක් කරලා තියෙනවා. චොකලට්ම විතරයි තියෙන්නේ. තනි ලේයර් එක විතරයි මොකද මික්ස් නෑ. එනවා මාර රහයි. හැබැයි මෙජි එකේ රහට සාමාන්‍යයෙන් තාම ගැහුවේ නැහැ ඒක. සාමාන්‍යයෙන් 10න් 8ක් වගේ දෙන්න පුළුවන් අපිට. 10න් මට 6ක්. මේක 10න් 10යි. මේක 10න් 6යි. මේක 10න් 8යි. වයිට් චොකලට් එක. ඒ වගේ තමයි මගේ රිව්යු. අපි බලමු. ඊළඟට ඉතින් මේක නම් ඇත්තටම කිව්වොත් බලන්න කියන්නේ මේක තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති ಜಾති ගොඩක් තියෙනවා. කොෆි ෆ්ලේවර් එකකින් තියෙනවා, හනි ෆ්ලේවර් එකකින්, ස්ට්‍රොබෙරි ෆ්ලේවර් එකකින්, පීනට්, බැසල් නට් හැම ෆ්ලේවර්ස් එකකින්ම තියෙනවා. ඇත්තටම කිව්වොත් ඒක හැම ෆ්ලේවර් එකකින්ම තියෙන හින්දා අපිට එකකින් එකට පැහැදිලි කරන්න වෙලාවක් නැහැ. ඊළඟට අපි එකක් බලලා ෆ්ලේවර් එක ඒවන් කියන්න. A few moments later. පින්ක් එක. පින්ක් එක ගන්නවා. මම ගන්නවා කොෆි එක. මේ කොෆි. ඉතින් පින්ක් එක යා ස්ට්‍රොබෙරි එක ගත්තා. බලමු. ස්ට්‍රොබෙරි දන්නේ නැහැ පැකින් එක ඇතුලේ තිබ්බට ඇතුලේ තියෙන ෆ්ලේවර් එක වෙනස් කරලා. දැන් මේක තමයි තියෙන්නේ. කොෆි රහ පාට විදිහට ස්ට්‍රොන්ග්ලි එනවා. ස්ට්‍රොබෙරි රහක් තියෙනවා. සුවඳ උනත් ගත්තොත් තියෙනවා. සුවඳ ගත්තා. ගයිස් වයිට් වලින් ගිහලා තියෙනවා මං හිතේ. මේක නම් නිකන් අර කූල් වෙච්ච කොෆි ලයින් එකක් තියෙන්නේ. කොෆි සුවඳ එනවා මාරම් විදිහට. නැචරල් කොෆි ස්මෙල් එක මාරම මාරු. මතුනා වගේනේ. අතන. මම දෙනවා. අතට අර ස්වීට් බෝල් වගේ. කරත් එක තිබ්බද? මම ඒ වෙනකන් කෑවේ නෑ මතුනා වගේ ගොඩක් චොක්ලට් කෑවා. අතන මේකේ නම් අර ස්වීට් බෝල් වගේක් තියෙනවා අතට. ඒකත් ටික අර හැපෙද්දී නිකන් අර කජු එක්ක චොකලට් කනවා වගේ ෆීලින් එකක් එන්නේ. අතන ගොත් එක මාරු. මම මේකට අතන කිව්වොත් 10න් 10ම දෙන්න පුළුවන්. මගේ මතේ මම සෙට් වෙච්ච එක 10න් 10ම දෙයි කොෆි ලෙවල් එකකට. මට 10 9ක් විතර දෙන්න පුළුවන්. මට මේක තමයි ඒචිගෝ ස්ට්‍රොබෙරි ෆ්ලේවර් එකේ මේ ටෙස්ට් කරේ. මේ අතන මාරු බිගන්න ගන්න ජපානින් එක්කෙනෙක් නම් අතරම ලොකු ගණන් දීලා චොකලට් ගන්නවට වඩා ඔය පොඩි ගණන් වලින් තියෙන මේ චොකලට් ಜಾති අතරම ලංකාවේ බ්‍රෑන්ඩඩ් චොකලට් තමයි මේවා. අතනක මේක රෙකමන්ඩ් කරන්න පුළුවන් චොකලට් ಜಾති ටිකක් තමයි මේක. හයි රෙකමන්ඩ්. මම ලොකුවට රෙකමන්ඩ් කරන්නේ අතන ගාන එක එච්චර ලොකුවට රෙකමන්ඩ් කරන්න බෑ. මම ලොකු රහක් ආවේ නෑ. අනිත් චොකලට් හැම එකම ගාන එකට වැඩි නම් මේ ගැලරි එක තමයි මට නම් රෙකමන්ඩ් කරන්න බැරි. ගාන එක රහයි. මේක නම් හයි රෙකමන්ඩ් කාලා බලන්න. හයි රෙකමන්ඩ් එක කෙනාගේ ඉතින් දන්නවනේ මතේ වෙනස් රහ වෙනස්. මගේ අනුවට මගේ විදිහට මට අනුව ගාන එක රෙකමන්ඩ් කරන්න ටික අමාරුයි. මෙයාට අනුව ගැලරි එක ඉතින් මහලු ගානක් නෑ. අතරම අපිට මේ ටිකට ඕනනම් තියෙන 800. ඔව් මේ ඔක්කොටම 800ක් වගේ ගියේ. ඒ සාමාන්‍ය ලංකාවෙන් 1600ක් වගේ ගියේ. ඔයගොල්ලත් අරගෙන ටේස්ට් කරලා බලන්න. ඒක මාර වරහයි. ඉතින් අතට අපි සමගන්නවා ගිහින් නම් වීඩියෝ එක අඩුපාඩු තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා ඒක අපිට කියන්න. මොකද අපි තරුත්නේ තාම අලුත් නිසා අපිටත් ඒවා හදාගන්න නැත්නම් උදව් කරන්න ඕගොල්ලෝ අපිත් එක්ක ඉස්සරහට ඉන්න. අයිත් වීඩියෝ එකකින් හම්බෙමු. subscribe කරලා like කරලා කමෙන්ට් එකක් දාලා bell icon එක ඕල් දාලා තියාගන්න. හැමෝටම එනං bye bye. bye bye. arigatou gozaimasu. කමෙන්ට් කරන්න ෂෙයා කරන්න හොම නම් බෑ